Hello guys, සුප සන්දාවකයෝ. මම වීඩියෝ සීරීස් එකක් කරගෙන යනවා. ඔයාලා ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. මම කලින් වීඩියෝ එක දාලා තිබ්බා. ෆ්‍රී ෆුට් ප්‍රින්ට් එක ගන්න කොහොමද කියලා. මේකේ ෆාස්ට් බුල් කියන ප්ලැට්ෆෝම් එකේ. ඉතින් මම අද ඔයාලට කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න කියන එක සහ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වැඩ කරනවද නැද්ද, ඒවෙන් කොහොමද එන්ට්‍රි එකක් ගන්නේ, ඩෙල්ටා සහ අනිත් දේවල් භාවිතා කරලා, ෆෘට් පින් භාවිතා කරලා ලේසි එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියලා මම අද කියලා දෙන්න යන්නේ. අපි බලමු. අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මම ඉන්නේ ගෝල් chart එකේ 15 මිනිත් වල chart එක දිහා බැලුවොත් අපිට පේනවා මේ එක ඒරියස් වලින් මාකට් එක රිජෙක්ට් වෙලා තියෙනවා. මම ඔයාලට ඇඳලම පෙන්නන්නම්. 15 minute chart එකේ මේ වගේ සෝන් සාමාන්‍යයෙන් බැලුමට ගොඩක් පේනවා. අපි සාමාන්‍යයෙන් ගොඩක් අය කෝස් එක පටන් ගද්දිම ඉගෙන ගන්න සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට්. ඉතින් මම හිතුවා ලේසිම දෙයකින් ඔයාලට ඒක උගන්වන්න. ගොඩක් අය දන්නේ නැහැ ඇයි මේ වගේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් හැදෙන්නේ කියලා. ඕඩර් ෆ්ලෝ කරනවා නම් අයිඩියා එකක් තියෙනවා මේ වගේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් කොහොමද හැදෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ලෙවල්ස් වලට ආවට පස්සේ ආයෙ මාකට් එක රිජෙක්ට් වෙනවා. මේ ඒරියා එක බ්‍රේක් කරාම රෙසිස්ටන්ට් එකක් එනවා. ඊට පස්සේ යට ලයින් එක සපෝට් එකක් එනවා. ඇත්තටම මේ වගේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් කිව්වට මේක සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සෝන් එකක්. ඉතින් බයර්ස්ලා ඇන්ඩ් සෙලර්ස්ලා මාකට් එකේ බයි ඇන්ඩ් සෙල් කරන්න කැමති ප්‍රයිසස් තියෙනවා. මම සරලව කිව්වොත් සාධාරණ මිලකට ගන්න, ඒ කියන්නේ ඔයා වුණත් කඩේකට ගිහිල්ලා සාධාරණ මිලකට බඩුවක් ගන්න හරි කැමති. ඉතින් ඒ වගේ තැන් තමා මේ ගොඩක් වෙලාවට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සෝන් කියලා ඔයාලට ලේසි විදිහකට අඳුරන්න පුළුවන්. ඒ වගේ පොයින්ට් එකක් ළඟ තමා මාකට් එක ගොඩක් කන්සොලිඩේට් වෙන්නේ. එක තැන රේන්ජ් වෙවි තියෙන ගොඩක් වෙලාවට ඒ වගේ තැන්. එතකොට උඩ සහ යට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සෝන් කියලා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් හැදෙනවා. ඉතින් අපි කොහොමද මේ වගේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සෝන් එක එන්ට්‍රි එකක් ගන්නෙ? ඩෙල්ටා සහ CVD යූස් කරලා. මේ ටූල්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් ගෙන්නම් ඔයාලට. ගොඩක් අය අහනවා මගෙන් කෝස් එකක් කරන්න නැද්ද කියලා. මම කෝස් එකක් කරන්න බලාගෙන නෙමෙයි. අපේ කෙල්ලෝ ටික ගොඩ දාන්න තමයි මේ දෙය කරන්නේ. ඉතින් මම වැඩි කතාවක් නැතුව යන්නම් කොහොමද මේකෙන් එන්ට්‍රි එකක් ගන්න කියලා. මම කලින් කිව්වාගේ ෆුට් ප්‍රින්ට් chart එකට යන්න. ඔයා මේ ෆුට් ප්‍රින්ට් chart එක ගැන දන්නේ නැත්නම් කලින් තියෙන වීඩියෝ එක ගිහින් බලන්න. බලලා එන්න ID එක අරන් මම මේකේ settings ටිකක් හදාගන්නම්. ඔයාලටත් ලේසි වෙන්න. මේකේ 100 කියන එක දාගන්න. මෙතන 4 දාගන්න. confirmation එක දෙන්න. එතකොට ඔයාලට imbalance ටිකකුත් පේනවා. අපි බලමු කොහොමද මේ වගේ සපෝට් ලයින් එකකින්, රෙසිස්ටන්ට් ලයින් එකකින්, සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සෝන් එකකින් කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න කියලා. දැන් මාකට් එක මට මේක රීප්ලේ එකෙන් පෙන්වන්න බෑ. මොකද රීප්ලේ එකෙන් පෙන්නද්දි මට ඩෙල්ටා වලින් ඔයාලට එන්ට්‍රි එක පෙන්වන්න බෑ. ඉතින්
මම මේ විදිහට පෙන්නන්නම්. ඔයාලා අයිඩියා ගන්න. ඔයාලා බෑක් ටෙස්ට් කරන්න. බෑක් ටෙස්ට් කළා රියල් මනි එකෙන් නැතුව මුලින් ඩිමෝ එකෙන් බෑක් ටෙස්ට් කරලා එක්ස්පීරියන්ස් එක හැදුණා පස්සේ කොන්ෆිඩන්ට් එකත් එක්ක ඔයාලට එන්ට්‍රි ගන්න ලේසි. මුලින් ඇඩ් කරගන්න CVD කියන මේ ඉන්ඩිකේටර් එක. මොකද ඒකෙන් එන්ට්‍රි ගන්න හරි ලේසි. ඔයා බලන් ඉන්න හොඳට මේකේ settings හදාගත්තට පස්සේ මෙතන සාමාන්‍යයෙන් ලයින් 3කට වැඩියෙන් තියෙන තැන්වල ඒ කියන්නේ මම පෙන්නන්නම්. මේ වගේ ටැප් කරලා ගියේව නෙමෙයි. ටැප් කරලා නැති unmitigate imbalance තියෙනවා නම් ඒවා ફોකස් කරගෙන ඉන්න. මොකද ඒවට එන සම්භාවිතව ගොඩක් වැඩි. ඒ වගේ තැන් වලට රියැක්ට් කරන සම්භාවිතව ගොඩක් වැඩි. ඔයා බලන්න මේ වගේ ටැප් කරලා නැති තැන් ටැප් කරලා ආයෙ රිවර්ස් ස්විච් නැති සාමාන්‍යයෙන් ලයින් 4කට වඩා තියෙන දැන් මෙතන එකම තැන නෑ. මේ වගේ බලන්න. මේ වගේ හොඳ ඉම්බැලන්ස් ඒ කියන්නේ ලයින්ස් 4කට වඩා වැඩි ඉම්බැලන්ස් තියනවාද කියලා පොඩ්ඩක් මොනිටර් කරගෙන ඉන්න. ඒ කියන්නේ මේ වගේ මාකට් එක මෙතනින් ඩවුන් එනවා අපි බලාගෙන ඉන්නේ. බලාගෙන ඉද්දි බලන්න මෙතන ඉම්බැලන්ස් එක ටච් කරනවා. හැබැයි මෙතන අපිට සපෝට් එකක් හරියට නැහැ. මොකද ක්ලියරි සපෝට් එකක් නැහැ. මේ පැත්තෙන් නම් ගහගෙන එන්න. මේ වගේ හොඳ සපෝට් එකක් ඇඳගත්තට පස්සේ බලන්න මාකට් එක මෙතන වැදිලා මේ වගේ හොඳ සපෝට් එකකින් රෙසිස්ටර් ආයි පුල් බැක් එක එද්දි මාකට් එක රිවර්ස් වෙලා එද්දි බලන්න මේ වගේ හොඳ ඉම්බැලන්ස්. දැන් මේක නම් මෙතන ටැප් වෙලා ගිහිල්ලා මේ බලන්න මේ වගේ තැන් ඒ කියන්නේ මේවා මිටිගේට් කරලා නැහැ අන්මිටිගේට් ඉම්බැලන්ස්. එතකොට මේ වගේ තැන් වලට මාකට් එක එන්න ගොඩක් සම්භාවිතතාව වැඩි. එතකොට මෙතන එහෙම අන්මිටිගේට්. දැන් මෙතන මිටිගේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ටැප් කරලා තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. මෙතන වුණත් පේනවනේ මෙතන මිටිගේට් කරලා නැහැ. ඒ වගේ තැන් වලට මාකට් එක රියැක්ට් කරනවා අනිවාර්යෙන් ගොඩක් දුරට. ඒ වගේ තැන් වලට මාකට් එක රියැක්ට් කරනවා. ඉතින් දැන් මෙතන රියැක්ට් කරලා නැහැ. දැන් මෙතන ටැප් වෙලා ඊට පස්සේ මාකට් එක අප් වෙනවා. අප් වෙද්දිත් මෙතන හොඳ ඉම්බැලන්ස් එකක් හැදිලා තමයි අප් වෙන්නේ. මේ ඔයාලට මම ලේසියෙන් විදිය තමයි කියලා දෙන්නේ. මොකද මීට වඩා ඇඩ්වාන්ස් කියලා දෙන්න පුළුවන්. හැබැයි තේරෙන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නවා ඊට පස්සේ සපෝට් ලයින් එක බ්‍රේක් කරනකම්. දැන් මෙතන එක සෙෂන් එකක් ඉවර වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ එක දවසක් ඉවර වෙලා තියෙනවා මේක මාකට් එකේ. ඉතින් ඊළඟ දවස් තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. බලන්න මෙතන මාකට් එක බ්‍රේක් කරලා ගියාට පස්සේ සපෝට් ලයින් එක මෙතන බ්‍රේක් කරලා ගියාට පස්සේ ඔයා බලන්න මෙතන තියෙනවා ඉම්බැලන්ස් එකක් හදලා. ඔයාලට මම පෙන්නන්නම් zoom කරලා. දැන් මෙතන මාකට් එක බ්‍රේක් කරලා ආයේ රීටෙස්ට් එකක් දීලා තියෙනවා. මාකට් එක බ්‍රේක් කරලා ඇවිල්ලා ආයේ උඩ ඉම්බැලන්ස් එකට රියැක්ට් කරලා ආයේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තැන්වල කොහොමද ගන්නෙ? ඉතින් මෙතන මාකට් එක ඇවිල්ලා මෙතන ටැප් කරලා තියෙනවා. මාකට් එක මෙතන යට ඉම්බැලන්ස් එක පිරෙව්වට පස්සේ මාකට් එක ආයෙ ඇවිල්ලා මෙතන ටැප් කරලා මෙතන පොඩි බග් ටිකක් තියෙනවා. ඒක තාම මේන්ටේන් වෙන මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. මෙතන සපෝට් එක බ්‍රේක් කරලා ඉම්බැලන්ස් එකට රියැක්ට් කරලා
ආයේ මාකට් එක බලනවා මේ සපෝට් එකට රීටෙස්ට් කරනවද කියලා. අපිට බලන්න පුළුවන් මෙතනදී අපේ මේකෙන් උනත් බලන්න පුළුවන් CVD එකෙනුත් පෙන්නනවා මාකට් එක ඩවුන් වීගෙන එද්දි මේ සපෝට් එක ගාවින් අපේ ඩෙල්ටා ටික පොසිටිව් වෙලා තියෙනවා. සපෝට් එක ළඟින් බැලුවොත් මම මේක තව zoom කරලා පෙන්නන්නම්. ඩෙල්ටා ඔයාලට පේනවා ඇති මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එන්නේ. හැබැයි ඩෙල්ටා පොසිටිව් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවල අපි ප්‍රෙඩික්ට් කරන්නේ මාකට් එක ආය අප් වෙන්න පුළුවන් මේ සපෝට් එකේ රියැක්ට් කරලා. ඔයාලට පේනවනේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් ආවට ඩෙල්ටා පොසිටිව්. ඉතින් මාකට් එක ඔන්න ආය අප් වෙනවා. අප් වෙද්දී ඔයාලට පේනවා මෙතන ඉම්බැලන්ස් එකක් හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ ඉම්බැලන්ස් එකක් හැදුනොත් එහෙම අපි බලන් ඉන්න එතනටම එනකම් මාකට් එක මේ වගේ ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ලයින් 4ක් තියෙනවා මෙතන. ඒ කියන්නේ හොඳ ඉම්බැලන්ස් එකක්. මේ වගේ ඉම්බැලන්ස් එකට ආයෙ රියැක්ට් කරනකම් අපි බලන් ඉන්නවා. බලන් ඉඳලා අපි බලනවා පොසිටිව් ඩෙල්ටා කැන්ඩල් එකක් හැදෙනකම්. ඒ කියන්නේ දැන් නෙගටිව් හැදීගෙන එද්දී අපි බලන් ඉන්නවා පොසිටිව් ඩෙල්ටා කැන්ඩල් එකක් හැදෙද්දී. ඊට පස්සේ අපි ඊළඟ කැන්ඩල් එකත් බලන් ඉන්නවා. මේක බලලා ඊළඟ කැන්ඩල් එකත් පොසිටිව් වෙනවා නම් අපි එතනින් එන්ට්‍රි එකක් ගන්නවා. මේක හරි ලේසි. ඔළුවට ගියාට පස්සේ ඔයාලට තනියම ඒක ඇනලයිස් එක ගහගන්න පුළුවන්. මේ කැන්ඩල් එකේ මේ සපෝට් එක යටින් ඒ කියන්නේ ලාස්ට් අපි ගන්න කැන්ඩල් එකේ මේ ලාස්ට් ස්විං එක යටින් අපි පොඩ්ඩක් ස්ටොප් ලොස් එක පොඩ්ඩක් පහලින් තියාගෙන ටිකක් පහලින් තියාගෙන අපි එකට 3 වුණත් ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. මම නම් කරන්නේ B ප්‍රොෆිට් වෙද්දි BE කරගෙන උඩට අරන් එන එක. සාමාන්‍යයෙන් අපි මෙතනින් අපේ මේ කැන්ඩල් එක පොසිටිව්. අපේ මේ කැන්ඩල් එක පොසිටිව්. අපි දෙවෙනි කැන්ඩල් එකෙන් එන්ට්‍රි එක ගන්න පුළුවන්. අපිට මෙතනින් එන්ට්‍රි එක ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක ලෝ එකට යටින් තියා ගන්නවා. තියලා අපිට පුළුවන් ඊළඟ ඉම්බැලන්ස් එක වෙනකම්ම මාකට් එක හෝල්ඩ් කරන්න. ඊළඟ හයි එක වෙනකම්ම හෝල්ඩ් කරන්න පුළුවන්. එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක ඔයාලට තේරෙයි කොහොමද ටේක් ප්‍රොෆිට් එක ගන්න පුළුවන් කියලා. මේ විදිහට අපිට BE කරගෙන එන්න පුළුවන්. තව දුරටත් හෝල්ඩ් කරනවා නම් අපිට පුළුවන් ඊළඟ සපෝට් ලයින් එක වෙනකම්ම මේ එන්ට්‍රි එක හෝල්ඩ් කරන්න. ඊළඟ සපෝට් ලයින් එක වෙනකම්ම අපිට හෝල්ඩ් කරන්න පුළුවන් මාකට් එක. එතකොට රේෂියෝ එක තියෙනවා 1:10ක්. මෙතන නම් පිප් බැලුවොත් එහෙම පිප් 1300කට කිට්ටු වෙන්න ටාගට් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැත්නම් ආයෙ වීඩියෝ එක බලලා හොඳට ක්ලියර් කරගන්න. මම පෙන්නන්න දැන් මෙතන අපේ සපෝට් එක ඇඳගෙන ඉන්නවා. මෙතන ආයෙ වැදිලා ආයෙ අපි බලමු කොහොමද එතනින් ගන්න කියලා එන්ට්‍රි එක. අපි බලාගෙන ඉන්නවා මේක බ්‍රේක් කරන් යනවද නැත්නම් රිවර්ස් කරනවද කියලා. අපි කොහොමද ඒකේ අයිඩියා එක ගන්නෙ. මාකට් එක මේ වගේ පොයින්ට් එකකින් අපි බලන් ඉන්නවා මාකට් එක එන්න දැන් අප් වෙනවා. අප් වෙලා රිජෙක්ට් කරද්දි අපි බලන් ඉන්නවා ඉම්බැලන්ස් එකක් හරි හැදෙනවද නැත්නම් ඩෙල්ටා පොසිටිව් එක නෙගටිව් වෙනවද කියලා. ඊට පස්සේ අපි බලනවා සපෝට් එකට රීටෙස්ට් කරලා ආයෙ මේ කැන්ඩල් එක නෙගටිව් දෙවෙනි කැන්ඩල් එක නෙගටිව්
නිසා අපි බලන CVD එක එන්න ප්‍රෙෂර් එක ලෝ කරනවා. එතකොට අපිට පුළුවන් මෙතනින් සෙල් එන්ට්‍රි එකක් ගන්න දෙවෙනි කැනල් එකෙන්. අපි ස්ටොප් ලොස් එක සපෝට් එකට පොඩ්ඩක් උඩින් තියාගන්න. ඉතින් ඔයාලට පේනවා අපිට මේක තව කන්ෆර්මේෂන් වැඩි කරගන්න පුළුවන්. මේ ඉම්බැලන්ස් ටැප් කරලා ගිහිල්ලා නැත්තම් අගට ටැප් වෙලා නැත්තම් ඒවට රියැක්ට් කරන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රෙෂර් එක අප් වෙලා මෙතනදී මම කියලා දෙන්නම් තව ඩයිවර්ජන්ස් CVD ඩයිවර්ජන්ස් එක කොහොමද ගන්න කියලා. ඉතින් මෙතන එන්ට්‍රි එකක් ගත්තට ඔයාලගේ ස්ටොප් ලොස් වදින්නේ නැහැ. ඔයාලට ඊළඟ සපෝට් එක වෙනකන් හෝල්ඩ් කරන්න පුළුවන්. එන්ට්‍රි එක B කරගෙන කිසිම රිස්ක් එකක් නැතුව ගන්න පුළුවන්. අපි මෙතන බලන් ඉන්නවා ඊළඟට මාකට් එක සපෝට් එකේ ට්‍රැප් වුණාට පස්සේ අපි බලන් ඉන්නවා ඒක බ්‍රේක් කරනවද රීටෙස්ට් කරලා ආයේ එනවද කියලා. දැන් මාකට් එක මෙතන ආයේ බ්‍රේක් කරලා තියෙනවා හොඳ වොලියුම් එකකින්. ඔයාලට පේනවා මේ CVD එකේ වුණත් හොඳ ලොකු කැන්ඩල්ස් තියෙන්නේ. එතකොට මේක බයි කැන්ඩල් වුණාට අපිට CVD එකෙන් බලා ගන්න පුළුවන් නෙගටිව් තියෙන්නේ රතු කැන්ඩල්. ඉතින් එතකොට මේකේ සෙලර්ස් ලාගේ ප්‍රෙෂර් එක වැඩි කියලා කියන්න පුළුවන්. මොකද බලන්න පුළුවන් මේ ඩෙල්ටා ඔක්කොම කැන්ඩල් කොළ පාට වුණාට ග්‍රීන් වුණාට ඩෙල්ටා නෙගටිව්. මෙතන ප්‍රෙෂර් එක අප් වෙන්න ගත්තට මාකට් එක ගිහිල්ලා තියෙන්නේ ඩවුන් එකට. ඊට පස්සේ අපි බලනවා දැන් මෙතන රීටෙස්ට් කරලා තියෙනවා බයි කැන්ඩල් එකකින්. මෙතන බයි කැන්ඩල් එකකින් ආයේ රීටෙස්ට් කරන්න හදලා තියෙනවා බ්‍රේක් කරන්න හදලා තියෙනවා. හැබැයි රීටෙස්ට් එකක් වෙලා ආයේ මාකට් එක ඩවුන් වෙනවා. එතකොට අපි මොකද කරන්නේ බලන් ඉන්නවා නෙගටිව් කැන්ඩල් එකක් හැදෙනකන්. දැන් මේක කැන්ඩල් එක රතු පාට වුණාට ඩෙල්ටා පොසිටිව්. අපි බලන් ඉන්නවා පළවෙනි එක හැදුනා දෙවෙනි එක කොළ පාටයි. පළවෙනි එක හැදුනා දෙවෙනි එක පොසිටිව්. එතකොට අපි එන්ට්‍රි එකට යන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙ බලන් ඉන්නවා මෙතන නෙගටිව් දෙවෙනි කැන්ඩල් එක නෙගටිව්. අපි බලන් ඉන්න ආයෙ මෙතන සපෝට් එකක් සපෝට් එක බ්‍රේක් කරගෙන යනවා පහළට. ඉතින් මෙතන අපි බලන් ඉන්නවා ආයෙ දැන් මෙතන සපෝට් එක බ්‍රේක් කරාට පස්සේ අපි මොකද්ද කරන්නේ මෙතන සපෝට් එක බ්‍රේක් කරාට පස්සේ එතකොට මෙතන එන්ට්‍රි එකක් අපිට ගන්න බෑ කන්ෆර්මේෂන් මදි. එතකොට අපි කරන්නේ ආයෙ තව සපෝට් එක බ්‍රේක් වුණාට පස්සේ අපි ඉන්නවා ආයෙ රීටෙස්ට් වෙනකන්. රීටෙස්ට් වෙනකන් ඉඳලා අපි ආයෙ බලනවා නෙගටිව්. දැන් මෙතනින් තමයි රීටෙස්ට් කරන්නේ. බලන පළවෙනි එක නෙගටිව් දෙවෙනි එකත් නෙගටිව්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ කැන්ඩල් දෙකම නෙගටිව්. කැන්ඩල් දෙකක් එක තැන රීටෙස්ට් කළා නෙගටිව් හැදුනා. ඔයාලට මේ වගේ කන්ෆර්මේෂන් මදි නම් දෙකම නෙගටිව්. එතකොට මොකද්ද කරන්නේ අපි එතන ඉඳන් ස්ටොප් ලොස් එක තියනවා මේ ලාස්ට් හයි එකට පොඩ්ඩක් උඩින්. එතකොට අපිට මේ වගේ තියාගන්න පුළුවන්. තියලා අපිට ඊළඟ සපෝට් එකටම හෝල්ඩ් කරන්න පුළුවන්. බලන්න ලස්සන්ට ෆුලි ටාගට් එකම හිට් වෙනවා. අපි ට්‍රේඩ් තුනක් ඔය විදිහට අපි එන්ට්‍රි එකක් හරියට බලලා ගත්තා නම් හරියටම ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මෙතනින් ආයේ
ඔයාලට ඕන නම් මේක ලෝන් තව හෝල් කරන්න ඕන නම් B කළා හෝල් කරන් ඉන්න පුළුවන් කිසිම රිස්ක් එකක් නැතුව. ඊට පස්සේ අපි මෙතන බලන් ඉන්නවා ආයේ මේ සපෝට් එක බ්‍රේක් කරනකම් ඔයාලට පේනවා මේ වගේ ළඟ තියනවා නම් එක ළඟ තියනවා නම් ට්‍රේඩ් එකට යන්න එපා කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද එතකොට මෙතන තියෙන අපිට ගන්න තියෙන ට්‍රේඩ් එකේ රිස්ක් එක වැඩි. ආයේ මෙතන දෙකම බ්‍රේක් කරලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා මේක බ්‍රේක් කරාට මේ ඔයාලට පේනවා මෙතන ලොකු කැන්ඩල් එකකින් බොඩි එකකින් මේක බ්‍රේක් කරාට අපේ CVD එක පොසිටිව්. ඒ කියන්නේ අපේ ඩෙල්ටා පොසිටිව්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මාකට් එක බයි ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ කොළ පාට කියන්නේ මේ කැන්ඩල් එක රෙඩ් වුණාට අපේ ඩෙල්ටා පොසිටිව්. එතකොට අපි හිතා ගන්නවා මාකට් රිවර්සල් එකක් එන්න ළඟයි කියලා. ඔයාලට පේනවා මෙතන සපෝට් එකේ ටැප් වුණාට පස්සේ ආයේ නෙගටිව් පොසිටිව් කැන්ඩල් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙතන ටැප් කරා අපි බලන් ඉන්නවා සපෝට් එක රීටෙස්ට් කරනකම්. මේකත් බ්‍රේක් කරා. බ්‍රේක් කළා ඔන්න රීටෙස්ට් කරා. රීටෙස්ට් කළා අපි බලන් ඉන්නවා පොසිටිව් කැන්ඩල් එකක් හැදෙනකම්. මේක පොසිටිව් මේක පොසිටිව්. මෙතන ඉම්බැලන්ස් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි බලන් ඉන්නවා මේ වගේ ඉම්බැලන්ස් එකකට රියැක්ට් කරනකම්. මේ වගේ ඉම්බැලන්ස් එකක් හැදුනොත් ඔයාලා බලන් ඉන්න ඒකට රියැක්ට් කරනවද කියලා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන පළවෙනි දැන් මෙතන ඉම්බැලන්ස් එකට රියැක්ට් කරාට පස්සේ පළවෙනි කැන්ඩල් එක පොසිටිව් දෙවෙනි කැන්ඩල් එක පොසිටිව්. අපි බලන් ඉන්නවා නෙගටිව් ඇවිල්ලා පළවෙනි කැන්ඩල් එක පොසිටිව් දෙවෙනි කැන්ඩල් එක පොසිටිව්. අපිට පුළුවන් එතනින් එන්ට්‍රි එකක් ගන්න. ස්විං අපි මොකද්ද කරන්නේ මෙතන ලාස්ට් ස්විං එකට තියා ගන්නවා. ලාස්ට් ස්විං එකට පොඩ්ඩක් යටින් ස්ටොප් ලොස් එක තියාගෙන අපි ඊළඟ සපෝට් එක වෙනකම්ම හෝල්ඩ් කරනවා. ඔයාලට පුළුවන් මේ වගේ ඉම්බැලන්ස් තියෙනවා නම් ඉම්බැලන්ස් එකකටම යනකම්ම හෝල්ඩ් කරන් ඉන්න. හැබැයි එන්ට්‍රි එක B කරන්න මතක තියාගන්න. මොකද හදිස්සිය රිවර්ස් වුණොත් කියන්නේ අපි මම පෙන්නවා දැන් ට්‍රේඩ් 4ක් එක දිගට ගත්තා. එකකවත් ස්ටොප් ලොස් එක හිට් නැහැ. ඉතින් මේක හරියට කරගෙන යන්න නම් ඔයාලට හොඳ විනිං රේට් එකක් තියාගන්න පුළුවන්. මේ පුංචි ස්ට්‍රැක් එකකින් උනත් මේට වඩා ගොඩක් දේවල් මම කියලා දෙන්න ඉන්නේ. මගේ පර්සනල් යූස් කරන දේවල්. ඉතින් අපි මෙතනත් මම පෙන්නන්නම් මේ වගේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වලින් ගන්න පුළුවන් හොඳට රියැක්ට් කරලා හොඳට වැඩ කරනවා. මෙතන CVD එක බලාගෙන ඉද්දි මාකට් එක අප් වෙනවා. සපෝට් එක ගාවින් මාකට් එක අප් වෙනවා. හැබැයි අපේ CVD එක රෙඩ්. ඒ කියන්නේ ඩෙල්ටා නෙගටිව්. මේ හැම කැන්ඩල් එකක්ම ඩෙල්ටා නෙගටිව් තමයි print වෙලා තියෙන්නේ. ඉතින් අපි බලනවා මාකට් එක එනවා. මෙතනත් රීටෙස්ට් කරලා තියෙනවා. අපිට ගන්න පුළුවන් මෙතනින් උනත්. හැබැයි හොඳට බලාගෙන ඉන්න. මේ වගේ උඩින් ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් මේ වගේ හොඳ ඒ කියන්නේ හතරක් ලයින්ස් හතරක ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් පරිස්සමෙන් බලාගෙන ඉන්න. ඒකට රියැක්ට් කරන්න පුළුවන් සම්භාවිතය වැඩි. අපි මෙතන එහෙම වුණොත් ඒ ඉම්බැලන්ස් එක පේන හින්දා ප්‍රශ්නයක් නැහැ. බලන්න මාකට් එක හොඳට ඇනලයිස් කරලා බලන්න බලන වෙලාවට මේ වගේ ඉම්බැලන්ස් පේනකොට ඊට ඒකට රියැක්ට් කරනකන් ඉඳලා ගන්න try එකක් දෙන්න. මොකද මෙතනින් ගත්තොත් එහෙම අපි ස්ටොප් ලොස් එක හිට් වෙනවා. හැබැයි ප්‍රොෆිට් වෙලා තමයි ඒකත් හිට් වෙන්නේ. එහෙම වුණොත් මෙතනින් ගත්තොත් හදිස්සිය හරි ඔයා බලන් ඉඳලා මෙතන ඉම්බැලන්ස් එක බලන්න. දැක ගන්න එපා. දැක වලට පයින්න එපා. දැන් අපි මෙතන බලනවා මෙතන රීටෙස්ට් කරනවා. සපෝට් එකට එනවා.
පළවෙනි එක බලන් ඉන්නවා දෙවෙනි එක බලන් ඉන්නවා දෙකම පොසිටිව්. එතකොට අපිට ගන්න බෑ. ආයෙ මෙතන රීටෙස්ට් කරනවා පළවෙනි එක එතකොට නෙගටිව් දෙවෙනි එක නෙගටිව් අපිට මෙහෙම ගන්න පුළුවන්. ඊළඟ ඉම්බැලන්ස් එක වෙනකන් ඒ වුණාට මෙතන ස්ටොප් ලොස් වදිනවා එහෙම වුණොත්. මොකද උඩ ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒක නිසා ඒ වගේ පෙනෙද්දි ගන්න එපා. සහ ඔයාට හිතා ගන්න පුළුවන් ඒක රියැක්ට් කරනවාද කියලා. ගත්තොත් හදිස්සි හරි ගත්තොත් ඔයාලට පුළුවන් මෙතන ඉම්බැලන්ස් එකට රියැක්ට් නොකර අප් වෙද්දි ඉම්බැලන්ස් එකක් හදාගෙන තමයි මෙයා අප් වෙන්නේ. එතකොට ඒ වගේ තැන් වලින් ගන්න යන්න එපා. බලන්න අපි ආයෙ ඊට පස්සේ බලන් ඉන්නවා මේ ඉම්බැලන්ස් එකට රියැක්ට් කරනකම් බලන් ඉඳලා ආයෙ මේ වගේ ඉම්බැලන්ස් එකක් හැදෙනවද කියලා බලන් ඉන්නවා. ඉඳලා රෙඩ් කැනල් එකක් හැදෙනකම් බලන් ඉන්නවා. ඩෙල්ටා නෙගටිව් මේකේ ඩෙල්ටා නෙගටිව් හැබැයි ගන්න එපා. බලන් ඉන්න ග්‍රීන් කැනල් නැතුව රෙඩ් කැනල් දෙකක්ම හැදෙනකම්. එතකොට මෙතන හැදෙනවා රෙඩ් කැනල් එකක්. ඒක නෙගටිව්. මේ කැනල් එක බලනවා ඒක නෙගටිව්. අපි CVD එක පෙන්නනවා නෙගටිව් සහ පහළට යනවා මාකට් රිවර්සල් එක. අපිට පුළුවන් එතනින් එන්ට්‍රි එක ගන්න මේ ලාස්ට් හයි එකට පොඩ්ඩක් උඩින් තියලා අපිට පුළුවන් මේ එන්ට්‍රි එක හෝල්ඩ් කරන්න ඊළඟ සපෝට් එකට එනකම්ම එන්ට්‍රි එක BE කළා. ඒ කියන්නේ BE කරනවා කියන්නේ මෙතන ප්‍රොෆිට් වෙද්දී ඔයාගේ ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගෙනල්ලා හෝල්ඩ් කරන්න පුළුවන්. හරිම ලේසි. ඔයාලට මම දැනට පෙන්නවා එන්ට්‍රි 2යි 4යි 5ක් ගහලා. ඉතින් හොඳට බෑක් ටෙස්ට් කරන්න. මට තව ගොඩක් පෙන්වන්න පුළුවන්. ඉතින් පහේම වින් රේට් එක මෙතන එකක් SL ස්ටොප් ලොස් වැදුනත් නොසැලකිලිමත්කම හින්දා එකක් ස්ටොප් ලොස් වැදුනත් ඊතුරු හතරම ලොකුවට ප්‍රොෆිට් තියෙනවා. පොඩි පිප්ස් වලින් නෙමෙයි තියෙන්නේ. මම මේ 5 minute chart එකේ වෙන්නන්නේ. ඔයාලට මම පෙන්නන්න හැම ට්‍රේඩ් එකකම සාමාන්‍යයෙන් මෙතන පිප්ස් මම කිව්වා 131යි 1300ක් වෙනවා එතන පිප්ස්. මෙතනින් ආයෙ තිබ්බත් පිප් 1200ක් විතර. මෙතනින් එන්ට්‍රි එකක් ගත්තොත් පිප් 550ක් විතර. මෙතනින් එන්ට්‍රි එකක් ගත්තොත් පිප් 370ක් විතර. මෙතනින් එන්ට්‍රි එකක් ගත්තොත් පිප් 690ක් විතර. හරියට ඉවසීමෙන් සහ රිස්ක් මැනේජ් එකත් එක්ක එන්ට්‍රි එකක් ගත්තනම් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලගේ වටිනා අදහස් මම බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු තියෙනවා නම් කියන්න. මම ඒ ඔක්කොම හදලා ඔයාලට හොඳ වීඩියෝ සීරීස් එකක් ගේන්නම්. ඔයාලට මේ වගේ පුංචි ස්ට්‍රැක් එකකින් උනත් හරියට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. සහ මාකට් එක ඇයි මේ රිවර්ස් වෙන්නේ මම ඉස්සරහ වීඩියෝ අරන් එන්නම්. ඇයි මේ මාකට් එක මේ විදිහට රිවර්ස් වෙන්නේ, කොයි වගේ පොයින්ට් වලද රිවර්ස් වෙන්නේ, ඒවයි හේතු සහ මේ ඉන්ඩිකේටර්ස් වල ඉස්සරහ අප්ඩේට් මම ඔක්කොම අරන් එන්නම්. බෑක් ටෙස්ට් කරන්න එකපාරට යන්න එපා. මේක try කරන්න. බෑක් ටෙස්ට් කරන්න. බෑක් ටෙස්ට් කරලා try කරන්න. try කළා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මම live trading කරනවා. මම ඒකේ දාන්නම් WhatsApp link එක. ගිහිල්ලා join වෙන්න. අපි එකට trade කරමු. live entries ගමු. තව කෙනෙක්ට මේවා ඉගෙන ගන්න පුළුවන් නම් share කරන්න. ඒක තමයි මගේ සතුට. මොකද මම මේ සතුටෙන් ඕගොල්ලන්ට දෙන දේවල් පුළුවන් නම් share කරලා තව කෙනෙක්ට මටත් උදව්වක් වශයෙන් share කරලා support එකක් දෙන්න. මේ දේවල් කවුරුත් කියලා දෙන්නේ නැහැ. සල්ලි වලට ගන්න බැරි දේවල් තමයි ගොඩක් මම කියලා දෙන්නේ. හරිම ලේසි. මේ දේවල් හරියට ඉගෙන ගත්තා නම් ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. ඉක්මනටම තව වීඩියෝ එකක් ගේන්නම්.
හැමෝටම ජය වේවා.